හලෝ සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙකුටම. ඉතින් කොහොමද? ඔන්න අද රසම රස කෑමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. කොකනට් කුකීස් ටිකක් තමයි මම අද හදාගෙන තියෙන්නේ. ඉතින් අපි යමුද රෙසිපි එකට. ඔන්න මුලින්ම මම ග්‍රෑම් 240ක් පාන් පිටි අරගෙන තියෙනවා. ඒකට තේ හැඳි භාගයක් ලුණු, ඒ වගේම තේ හැන්දක් බේකින් සෝඩා එකතු කරගෙන මේ මිශ්‍රණය හොඳට එකට මිශ්‍ර වෙනකන් පොඩි වෙලාවක් විස්ක් එකකින් මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. අර බේකින් සෝඩා ලුණු ඔක්කොම මේ පාන් පිටිත් එක්ක හොඳට මිශ්‍ර වෙනකන්. ඊට පස්සේ අපිට පුළුවන් මේක පැත්තකින් තියලා බෝල් එකක් අරගෙන ඒකට කාමර උෂ්ණත්වයේ තියපු බටර් වලින් ග්‍රෑම් 170ක් දානවා. ඒ වගේම සුදු සීනි වලින් ග්‍රෑම් 100කුත් දුඹුරු සීනි වලින් ග්‍රෑම් 100කුත් මේ වෙලාවේදී එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මෙතනදී මම බීටර් එකක් පාවිච්චි කරන්නේ මට ඉක්මනට මේක හදාගන්න ඕනේ නිසා. හැබැයි ඔයාලට මේ ඩෝ එක අතෙන් හදලා ගන්න පුළුවන්. ඒ වගේම මම බිත්තරයක් වැනිලා තේ හැන්දකුත් එකතු කරගත්තා. ඕගොල්ලෝ අතින් මේ ඩෝ එක හදනවා නම් අනිවාර්යයෙන්ම සීනි ටික බ්ලෙන්ඩ් කරලා හොඳට කුඩු කරලා ගන්න. බටර් සහ බිත්තර කාමර උෂ්ණත්වයේ තියලා අරගෙන අතෙන් අනලා මේක හදාගන්න හරිම ලේසි. මම ඉතින් මේක ඉක්මනට හදාගන්න ඕන නිසා තමයි මම මේ බීටර් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ දැන් අපි පාන් පිටි ටිකත් එකතු කරගත්තා. එකතු කරගෙන පොඩි වෙලාවක් මේ ඩෝ එක අනා ගන්නවා. ඊට කලින් මම ඔන්න එකතු කරගත්ත අපේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක පොල්. ඉතින් ඇත්තටම මම හදන මේ කුකී එක පොඩ්ඩක් මැද චූට්ටක් විතර සොෆ්ට් ගතියට ඕනේ නිසා තමයි මම මේ විදිහට ෆ්‍රෙෂ් කොකනට් දැම්මේ. හැබැයි ඔයාලට සම්පූර්ණ බිස්කට් එක අර හොඳට ක්‍රන්චි ගතියට ඕනේ නම් පොල් ටිකක් කබලේ බැදලා හරි එහෙම නැත්නම් oven එකේ දාලා රෝස්ට් කරලා හරි අරගෙන මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. නැත්නම් ඕගලන්ට ෆ්‍රෙෂ් කොකනට් වලිනුයි අර කබලේ බැදගත්ත පොල් වලිනුයි භාගේ එකතු කරගන්නත් පුළුවන්. එතකොටත් ඒකේ අමුතු රහක් තියෙනවා. ඊට පස්සේ මම ට්‍රේ එකකට පාච්මන්ට් පේපර් එකක් දාලා ඒකට බටර් ටිකක් ගාලා පාන් පිටි ටිකකුත් ඉහලා මෙන්න මේ විදිහට හැන්දකින් එකක් වගේ අරගෙන චූටි බෝල හදලා මම මෙන්න මේ විදිහට තියා ගන්නවා. ඉතින් ඇත්තටම මම මේ විදිහට ලෑස්ති කරගත්තේ අද මම මේක හදන්නේ ලිපේ. oven එකක් නැතුව වුණත් මේ කුකීස් හදාගන්න පුළුවන් හරිම රසට. ඉතින් අද ආමන්ඩ් ටිකක් තිබ්බ නිසා මම ආමන්ඩුත් මේක ලස්සන කරගන්න කෑලි තියෙනවා. නමුත් මේවා මුකුත්ම අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. ඒ වගේම අපි මේ බෝල තියනකොට ටිකක් ඈත් කරලා තියන්න ඕනේ. මොකද මේවා බේක් වෙනකොට පැතිරලා යනකොට හොඳට ඉන්න ඕනේ. ඒ නිසා ඔන්න ඉතින් මම භාජනයක් ලිපේ තියලා ඒක පොඩ්ඩක් අර අපි oven එක ප්‍රීහීට් කරනවා වගේ මේක පොඩ්ඩක් රත් වෙන්න තිබ්බා. තියලා ඔන්න මම මේ වෙලාවේදී කුකීස් ටික තියාගෙන මේක වහගන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඔයාලට ටිකක් ගැඹුරු භාජනයක් තියෙනවා නම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මම මේකෙත් මේ විදිහට හදාගත්තා. මේ තියෙන්නේ ලස්සනට හදාගත්ත කොකනට් කුකීස් ටික. ඉතින් මේක හරින වෙලාවේ මේක තාම අපිට දැනෙන්නේ හරිම සොෆ්ට්. මේ අතෙන් යන්නම ටිකක් අර ඉබෙනා වගේ ගතියක් තියෙනවා. ඉතින් අපි ආයෙ ඕක බේක් කරන්න ඕනේ නැහැ. මොකද ඒක ඒ රස්නේ නිසා තමයි එහෙම තියෙන්නේ. හැබැයි ටිකක් වෙලා තියෙනකොට හොඳට බිස්කට් එකක් වගේ හොඳට ගල් වෙලා හයි වෙලා එනවා. ඉතින් ඒක නිසා පොඩි වෙලාවක් තිබ්බම හරි. ඔන්න බලාගන්න මං හදාගත්ත රසම රස කොකනට් කුකීස් ටික තියෙනවා. බලන්න හරිම රසයි. ඒ වගේම අර හොඳ බටර් එකක් දාගත්තම ඒකේ වෙනස්ම රහක් තියෙනවා. ඉතින් ඇත්තටම මේක තේ එකක් බොන්න, ප්ලේන් ටී එකක් බොන්න එහෙම හරිම ෂෝක්. ඉතින් අර මං කිව්වා වගේ ඔයගොල්ලෝ කැමති නැත්තම් සීනි පොඩ්ඩක් අඩු කරලා හදාගන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකටත් ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන. එතකන් ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි. ගිහින් එන්නම්. සුබ දවසක්.